අදත් විනාඩි 15ක් භාවනා කරාට පස්සේ තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඉතින් මං ඊයේ වීඩියෝ එකෙන් කිව්වා මං එක්සෑම් එකක් පාස් වුණා කියලා. ඒ පාස් වුණ එක්සෑම් එකට මං Zoom හරහා තමයි මේ පන්ති ගියේ. ඒ පන්ති ගියපු සර්ට මම මැසේජ් එකක් දාලා කිව්වා මේ සර්ගේ පන්ති ආපු නිසා තමයි මේකට ගොඩක් උදව් වුණේ. මේ ප්‍රතිඵලය ගන්න කියලා මැසේජ් එකක් දැම්මා. මේ සර් තාම සීන් කරලා තිබ්බේ නැහැ. මේ සර් සීන් කරාම පිළිතුරක් දෙවි ඒකට. ඉතින් මේ මං ඉල්ලුම් කරා රජයේ රැකියාවක මේ අර තරඟ විභාගයක් තියලා තමයි මේ ඒකට ගන්නෙ. තරඟ විභාගේ වැඩිම ලකුණු ගන්න කට්ටිය. ඒ තාම අර රිසල්ට් එක විතරයි නිකුත් කරලා තිබ්බේ. මේ ඉන්ටර්විව් එකට කැඳවාවි තව ටික දවසකින්. මේ ඉන්ටර්විව් එකේ නම් බාන්නේ අධ්‍යාපන සුදුසුකම් මට ඒ සුදුසුකම් ටික නම් තියෙනවා. අර වේකන්සි ගන්න තියෙන්නේ සීමිත සංඛ්‍යාවක්. මේ එතකොට අර මේ දැන් එකම රෑන්ක් එකෙත් ගොඩක් කට්ටිය ඉන්න පුළුවන්. එතකොට මේ පොඩි මේ එකක් තියෙනවා. මේ වෙනකොට මේ බොහෝ දුරට මේ ඉඩ තියෙනවා මේ අහුවෙන්න. අපි බලමු ඒක ඉතින් අනාගතේට කල් දීලා. ඊට පස්සේ මේ මම අද chat GPT එකේ සර්ච් කරලා බැලුවා මේ සාමාන්‍ය ලංකාවේ කෙනෙක්ට රජයේ රැකියාවක් කරන එකද හොඳ මේ ප්‍රයිවට් ජොබ් එකක් කරන එකද හොඳ. ඉතින් මේ එක එක පැති සලකලා බලලා මේ උත්තරයක් දීලා තියෙනවා. මේ රැකියාවේ ආරක්ෂාව බැලුවාම මේ රජයේ රස්සාවක් ඉතා ස්ථිරයි. ඊට පස්සේ මේ පෞද්ගලික අංශයේ රැකියාවක කම්පැනි එක අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් මේ ඔය ආරක්ෂාවට ඒ කියන්නේ ජොබ් එකේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන කෙනෙක් නම් රාජ්‍ය රැකියාවක් තමයි ඔයාට හොඳ. හැබැයි වැටුප බැලුවහම මේ රාජ්‍යයක අඩු මධ්‍යම වැටුපක් තමයි ආරම්භක වැටුප හම්බෙන්නේ. හැබැයි පෞද්ගලික අංශයේ මධ්‍යම ඉහළ වැටුපක් ගන්න පුළුවන්. මේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ රාජ්‍ය මේ ආයතනයේ වැටුප මේ සීමිත වර්ධනයක් තියෙන. හැබැයි පෞද්ගලික අංශයේ වේගවත් වර්ධනයක් තියෙනවා. බෝනස් සහ ඉන්සෙන්ටිව් මේ රාජ්‍ය අංශයේ නෑ හෝ අඩු. පෞද්ගලික අංශයේ ඉතා හොඳ. ඉක්මනින් මුදල් වැඩි කරගන්න ඕන නම් මේ chat GPT එක රෙකමන්ඩ් කරලා තියෙන ප්‍රයිවට් අංශය. ඊට පස්සේ වැඩබර work life balance රාජ්‍ය අංශයේ සාමාන්‍ය සහ අඩු. පෞද්ගලික අංශයට ගියොත් මේ වැඩබර වැඩි. OT රාජ්‍ය අංශයේ අඩුයි. පෞද්ගලික අංශයේ සාමාන්‍ය. ඊට පස්සේ නිමාඩු බැලුවාම රාජ්‍ය අංශයේ ගොඩක් තියෙනවා. හැබැයි පෞද්ගලික අංශයේ සීමිතයි. ඉතින් සංසුන් ජීවිතයකට නම් කැමති මේ රාජ්‍ය අංශය තමයි වඩා සුදුසු. ඉතින් අර පුද්ගලයාගේ පර්සනැලිටි එක අනුවත් ඒක මේ වෙනස් වෙනවා කියලා මට හිතෙනවා. ඊට පස්සේ උසස් වීම සහ කැරියර් ග්‍රෝත් මේ රාජ්‍ය අංශය මන්දගාමී ප්‍රොමෝෂන් ස්පීඩ් එක. ඊට පස්සේ පෞද්ගලික අංශය වැඩි වේගවත්. ස්කිල් බේස් ග්‍රෝත් එක මේ රාජ්‍ය අංශය අඩුයි. පෞද්ගලික අංශය ඉතා ඉහළයි. ඒ කියන්නේ ඔයා හොඳට පර්ෆෝම් කරන කෙනෙක් නම් මේ ඔයාගේ ස්කිල් හොඳට තියෙනවා නම් පෞද්ගලික අංශය වලට ඉතාම ඉහළින් මේ උසස් වීම ගන්න පුළුවන්. ඊට පස්සේ ෆොරින් එක්ස්පෝෂර් රාජ්‍ය අංශයේ බොහෝ විට නැහැ. පෞද්ගලික අංශයේ තියෙනවා. ඉතින් ඔයා ස්කිල් ග්‍රෝත් මයින්ඩ් පුද්ගලයන් නම් ඔයාලට ප්‍රයිවට් සෙක්ටර් එක හොඳයි. ඒ කියන්නේ වැඩ පෙන්නලා සාර්ථක කරනවා කියන්නේ මේ වගේ කෙනෙක්ට ප්‍රයිවට් අංශය හොඳයි. ඊට පස්සේ විශ්‍රාම වැටුප සහ අනාගත ආරක්ෂාව. රාජ්‍ය අංශය ගොඩක් තියෙනවා. පෙන්ෂන් එක අනිවාර්යෙන් තියෙනවා ගොඩක් ඒවල. පෞද්ගලික අංශය නෑ. ETF EPF රාජ්‍ය අංශයේත් තියෙනවා පෞද්ගලික අංශයේත් තියෙනවා. ඊට පස්සේ ඕල්ඩ් ඒජ් සිකියුරිටි එක කියන්නේ වයසට ගියාම ආරක්ෂාව. රාජ්‍ය අංශයේ ඉහළම පොද පෙන්ෂන් එකක් හම්බ වෙනවා. හැබැයි පෞද්ගලික අංශයේ ගියොත් තමන් මැනේජ් කරගන්න ඕනේ ඒක. ඒවා දිගු කාලීන ආරක්ෂාව ගැන හිතනවා නම් මේ රාජ්‍ය අංශය තමයි වඩා සුදුසු. ඊට පස්සේ ගෞරවය සහ සමාජ පිළිගැනීම. මේ සමාජ ගෞරවය වැඩි රාජ්‍ය අංශයේ. පෞද්ගලික අංශයේ කම්පැනි එක අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට ඔතොරිටි එක ඒ කියන්නේ වගේ බලය මේ රාජ්‍ය අංශයේ වැඩි. හැබැයි පෞද්ගලික අංශයේ සීමිතයි. මොකද මේ කම්පැනි අයිති කිසියම් පුද්ගලයෙක්ට නේ. එතකොට ඔයාලට මේ ඔතොරිටි එක අඩුයි. ස්ට්‍රෙස් එක සහ මෙන්ටල් ප්‍රෙෂර් එක රාජ්‍ය අංශයේ අඩුයි.
ටාගට් ප්‍රෙෂර් එක අඩුයි. මේ පෞද්ගලික අංශය ඉතා වැඩි ටාගට් එක ගන්න ඕනේ ඕගොල්ලෝ. දැන් ජොබ් ස්ට්‍රෙස් එකත් මේ රාජ්‍ය අංශය අඩුයි. පෞද්ගලික අංශය වැඩි. එතකොට අර මේ මෙන්ටල් පීස් එක ගැන හිතන කෙනෙක් නම් මේ රාජ්‍ය අංශය තමයි මේ එයාට වඩාත්ම සුදුසු. දැන් මාත් මේ පොඩ්ඩක් රාජ්‍ය අංශයට කැමතියි. අර මෙන්ටල් පීස් එක හැබැයි සමහර ආයතනවල වැඩ තියෙනවා ගොඩක් ඒනවාට මේ අර පෞද්ගලික අංශයට සාපේක්ෂව අඩු. ඊට පස්සේ chat GPT එක තිබ්බ අවසාන තීරණය තමයි රාජ්‍ය රැකියාවක් හොඳයි ජොබ් සිකියුරිටි එක අවශ්‍ය කට්ටියට. ඊට පස්සේ ස්ටේබල් ලයිෆ් පෙන්ෂන් එකක් ඕන අයට. ඊට පස්සේ ස්ට්‍රෙස් අඩු වෙන් ජීවත් වෙන්න ඕන කට්ටියට. ඒ වගේම පවුල කේන්ද්‍ර කරගෙන ජීවත් වෙන කෙනෙක් නම් ඒ කියන්නේ පවුලේ අයත් එක්ක වැඩියෙන් ඉන්න කැමති. එහෙම කෙනෙක් නම් අර රාජ්‍ය අංශයේ රැකියාවක් කරන්නේ හොඳයි. පෞද්ගලික අංශයේ රැකියාවක් මේ හොඳ මෙන්න මේ වගේ කරුණු නිසා සල්ලි සහ ඉක්මන් වර්ධනය වෙන්න පුළුවන්. ඊට පස්සේ ස්කිල් ඩෙවලොප් කරගන්න පුළුවන්. මේ රිස්ක් එකක් ගන්න පුළුවන්. ඔයාලට ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එකක් ගන්න පුළුවන්. මේ හැබැයි මේ හොඳම ඇඩ්වයිස් එක තමයි මේ chat GPT එක අන්තිමට දීලා තියෙන්නේ. ඒ කියන්නේ 2026 ඉඳන් ඉස්සරහට ශ්‍රී ලංකාවේ තත්ත්වය අනුව රාජ්‍ය රැකියාවක් කරන ගාම ඔයා සයිඩ් ඉන්කම් එන තව දෙයක් මොකක් හරි ගන්න. ඒ කියන්නේ බිස්නස්, ෆ්‍රීලාන්සින්, YouTube, ඉන්වෙස්ටිං වගේ දෙයක් කරනවා නම් එතකොට අර මේ රාජ්‍ය අංශයේ පඩියක් දෙනවා ස්ට්‍රෙස් එක අඩු හින්දා ඒ අර අනිත් දෙයක් කරන්නත් වෙලාව තියෙනවා. මොකද ගොඩක් නිවාඩු තියෙනවානේ ප්‍රයිවට් අංශයට වඩා මේ රාජ්‍ය අංශේ. දැන් අර ප්‍රයිවට් අංශය ගත්තොත් මේ අර ඒ කියන්නේ ඉතින් කාගේ හරි කම්පැනි යන්නේ ඉතින් ඒ කෙනාට ඕනේ ඉතින් කොහොම හරි මේ ප්‍රොෆිට් එක අන්තිමට ඕනේ. එතකොට අර කොහොම හරි ප්‍රොෆිට් එක වැඩි කරගන්න තමයි මේ ප්‍රයිවට් අංශයේ ආයතන හිමිකරුවෝ බලන්නේ. එතකොට ඔයාට අර නිකන් ඉන්න ටයිම් එකක් හම්බෙන්නේ නැහැ මේ ප්‍රයිවට් අංශයේ. මේ හැබැයි අර රාජ්‍ය අංශයේ මේ සාපේක්ෂව මේ ටිකක් ෆ්‍රී එකේ වැඩ කරගෙන යන්න පුළුවන්. හැබැයි සමහර ආයතනවල මේ ගොඩක් බිසි. ඒක අර ආයතනය අනුව ඩිපෙන්ඩ් වෙනවා. ඒක තමයි. ඉතින් අර ඔය ස්මාර්ට් විදියට මේ ජීවිතය ගත කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ රාජ්‍ය අංශය තමයි මේ chat GPT එක අනුව මේ හොඳ. මොකද අර රස්සාවේ ඉන්කම් එක ලැබෙන ගාම අර නිවාඩු එහෙම හම්බෙනවනේ. ඒතකොට නිවාඩු කාලේ වඩා සයිඩ් බිස්නස් එකක්, ෆ්‍රීලාන්සින් වැඩක්, නැත්නම් YouTube channel එකක්, ඊට පස්සේ ඉන්වෙස්ටිං කරන්න පුළුවන්, ස්ටොක් මාකට්, ක්‍රිප්ටෝ වගේ එහෙම කරන්න පුළුවන් මේ ෆ්‍රී කාලේ යූස් කරලා. හරිද? ඉතින් ඕක තමයි මේ chat GPT එක දීපු උත්තරේ. ඉතින් අර මටත් ගැලපෙන්නේ ඒක. දැන් මම සයිඩ් ඒවා කරනවානේ, බිස්නස් කරනවා, ඉන්වෙස්ටිං කරනවා, YouTube කරනවා, ෆ්‍රීලාන්සින් වැඩ කරනවා. ඒතකොට අර මට මේ ගොඩක්ම සූටබල් වෙන්නේ රාජ්‍ය අංශයේ රැකියාවක් තමයි. මොකද මම ගොඩක් ඔය නිදහසේ ඉන්න ගොඩක් කැමති. ඔය ස්ට්‍රෙස් පිට ඉන්න කැමති නෑ. වැඩ පෙන්නලා නිකන් එහෙම කැපී පෙනෙන්න එච්චර කැමැත්තකුත් නෑ මගේ. ඒ නිසා අර මේ මට ගැලපෙන්නේ ඉතින් රාජ්‍ය අංශය කියලා මම හිතනවා. ඒක අර පුද්ගලයන්ව වෙනස් වෙනවා. සමහරට ඔයාට වෙනස් මතයක් තියෙන්න පුළුවන් මට වඩා. ඒකයි මම අර chat GPT එකේ උත්තරෙත් එක්ක කම්පෙයාර් කරලා කිව්වේ. පස්සට මං හිතන දේ වැරදි වෙන්න පුළුවන්. මේ ඉතින් ඕක තමයි. ඉතින් අපි මේ කතා කරේ අද මේ ජොබ් ගැන. අන්න අරක තියෙනවා. අර මම මුලින්ම කිව්වේ මේ අර තමන් මොකක් හරි දෙයක් කිසියම් ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තා නම් මේ යාට අර අන්තිමට thank you කියලා කියන්න ඕනේ. ඉතින් ඒ සල්ලි අරන් තමයි උගන්වන්නේ. ඒ වුණාට මේ අර ඒ ගුරුවරයාගෙන් දෙයක් ඉගෙන ගන්න ඕනවා. දැන් මං වුණත් ක්‍රිප්ටෝ ට්‍රේඩින් උගන්වනවා. ඒ සල්ලි අරගෙන උගන්වන්නේ. ඉතින් එහෙම තමයි. ඉතින් දෙයක් තමන්ටත් තියෙන්න ඕනේ. මේ ලැබෙන්න ඕනේ. කවුරුන් නිකන් මේ දෙයක් කරන්න නැහැ. දැන් ටියුෂන් කරන සර් කෙනෙක් වුණත් මේ එයාගේ ජොබ් එක තමයි මේ ටියුෂන්. ඉතින් එයාටත් අර පොඩි කොන්ෆිඩන්ස් එකක් වගේ මේ එනවා මේ අපි පාස් වෙලා මේ සර් මේ කියලා දීපු ඒවා හින්දා තමයි මේ සර් නැත්තම් මිස් මේ කියලා දීපු ඒවා හින්දා තමයි මේ යම් කිසි උදව්වක් ලැබුණා. මේ ළමයාගේ දක්ෂතාවයත් වැදගත් වෙනවා විභාගේ පාස් වෙන්න. ඒ වගේම මේ ගුරුවරයා
උගන්වන දේ අනිවාර්යෙන් බලපන්. ඉතින් අපිත් ක්‍රිප්ටෝ ට්‍රේඩින් උගන්වනවා. මේ කැමති කට්ටියට 0.77 820යි 533 4 අංකෙට මෙසේජ් එකක් දාලා මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් ඉගෙන ගන්න මේ එකතු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය විභාගෙ ලියලා ගෙවල් වල ඉන්න ළමයින්ට එහෙම නැත්නම් ජොබ් එකක් නැතුව ඉන්න කට්ටියට පුළුවන්. ඉතින් අර මුලින් රිස්කි අනිවාර්යෙන් ක්‍රිප්ටෝ ට්‍රේඩින් මේ මුලින් ප්‍රැක්ටිස් වෙලා මේ මාස 6ක් අවුරුද්දක් විතර ප්‍රැක්ටිස් කරලා මේ හිමීට පටන් ගත්තොත් මේක අනිවාර්යෙන් ගමනක් තියෙනවා ට්‍රේඩින් වල. ඉතින් මම දැනට කරන හින්දා තමයි කියන්නේ. බොරු කියන්න ඕනේ නැහැ. රිස්ක් එක තියෙනවා. රිස්ක් එක මැනේජ් කරන් මේ කරගෙන යන්න ඕනේ. ඒක තමයි ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරනවා නම් මේ මම කියන්නේ අර ක්‍රිප්ටෝ ඉන්වෙස්ටිං කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොන්ග් ටර්ම්. ඒ කියන්නේ ස්පොට් ට්‍රේඩින් කියලා මේක හෝල් කරන් ඉඳලා මේ දිගු කාලෙ මේ ඉක්මන් සල්ලි නෙමෙයි, කෙටි කාලන සල්ලි නෙමෙයි, මේ කාලයක් ගිහිලා සල්ලි ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා මොකක් හරි කරනවා නම් ඉතින් ඉන්වෙස්ටිං කරන්න ඕනේ අනිවාර්යයෙන්. ක්‍රිප්ටෝ නොකරත් ඔයා මොකක් හරි ඉන්වෙස්ටිං මෙතඩ් එකක් කරන්න. මොකද ඉන්වෙස්ටිං හරහා තමයි සල්ලි වැඩ කරන්නේ අපි. දැන් ඔයා ජොබ් එකක් කරත් මේ ජොබ් එකක් කරොත් ඔයාට පඩිය ලැබෙන්නේ අර වැඩ කරන පැය ගන්නට. දැන් රජයේ රැකියාව 8-5 හරි මේ ප්‍රයිවට් එක මේ එහෙම කාල සීමාවකටනේ ඔයාට පඩිය ගන්න. ඉතින් සමහර රස්සාවල මේ ඒ කාලෙන් අමතරවත් ඔයාට අමතර වැඩ කරන්න වෙනවා. මේ ජොබ් එක ගන්න. ඉතින් එහෙම රස්සාව දැන් ගුරුවරයෙක්ට වුණොත් මේ ගෙදර ඇවිල්ලත් අර එක එක ඒවා තියෙනවනේ ළමයින්ගේ වාර සටහන් ඒ එක එක ඒවා තියෙනවනේ ගෙදර ඇවිල්ලත් ඉතින් ඒගොල්ලෝ ඒවා ලියන්න ඕනේ. ජොබ් එකේ තියෙන දැන් ඕනම ජොබ් එකක් පෞද්ගලික රජයේ එකක අරක තමයි. ඒ කියන්නේ ඔයා වැඩ කරන පැය ගන්නට අනුව තමයි ඔයාට සල්ලි ලැබෙන්නේ. හැබැයි මේවා ඉන්වෙස්ටිං හරි වෙන මොකක් හරි ඔගේ සයිඩ් බිස්නස් එකක් හරි තියෙනවා නම් මේ ඔයා වැඩ කරන පැය ගන්නට නෙමෙයි ඔයා කරන වැඩ ප්‍රමාණය අනුව තමයි ඔයාට සල්ලි හම්බෙන්නේ. දැන් ඉන්වෙස්ටිං කරාම සල්ලි ආයෝජනය කරලා තමයි ඔයාට සල්ලි ඒ ප්‍රොෆිට් එකක් හම්බෙන්නේ. ඒ කියන්නේ අර ෆයිනෑන්ෂියල් මේ এডুকেෂන් එකත් ඔයාට ජොබ් එකක් කරන අතරතුරම ඒ දැනුමක් තියෙන්න ඕනේ ඔයාට. ජීවිතේ ඉස්සරහට යන්න. ඉතින් ඔය ටික තමයි මේ අද වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කතා කරමු ඉතින් මේ වීඩියෝ සීරීස් එකෙන් කතා කරන්නේ ඔයා දින්න තැනට වඩා ඉස්සරහට ගෙනියන්න මේ මට දෙන්න පුළුවන් උදව්වක් තියෙනවා. ඒක තමයි මම ඔයගොල්ලන්ට කරන්න මේ වීඩියෝ සීරීස් එකකින්. ඉතින් මේ වීඩියෝ එක ලයික් කරන්න. මේ මොනවා හරි මම කියපු දේවල් එක්ක මේ ඔයගොල්ලන්ට විරුද්ධ අදහසක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. නැත්නම් ඉස්සරහට කරන්න ඕන වීඩියෝ ගැන කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න. Facebook page එක follow කරලා එන අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මේ ඔයාට බුස්සන්න.